මුහුදුබඩ කුමාරී දුම්රියේ රාත්‍රී 9ට පමණ 6 මාර්ත්වන දින ඝාතනයක් විය. ඝාතනය වී තිබුණේ වයස අවුරුදු 60ක් පමණ වූ පියල් සූරසේනය. පොලිසිය කෙතරම් පරීක්ෂණ කළද අපරාධකරු සොයා ගැනීමට සමත් නොවීය. පොලිස්පතිගේ ආරාධනාවෙන් මේ ගැටලුව බාරගන්න නිමිත් එකන වීය. මාර්තු 22 වන දින මුළු දුම්රියම පය 5ක් ඇතුළත තියුණු පරීක්ෂාවකට ලක් කරන්න නිමිත් සමත් විය. මේ දුම්රිය මැදිරි 8ක් ඇති නවීන තාලයේ දුම්රියකි. චීනයේ නිෂ්පාදිත අලුත් එන්ජින් එකක් මුහුදුබඩ කුමාරී සතු විය. දුම්රිය පරීක්ෂණයෙන් පසු එහි සේවකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමක් කිරීමට නිමිත් කටයුතු කළේය. එහිදී එතරම්ම වැදගත් තොරතුරු දැනගැනීමට ඔහුට බැරි වීය. දුම්රියේ රියදුරු පවසන ආකාරයට ඝාතනය වී ඇත්තේ අම්බලන්ගොඩ හා කහව අතරය. නමුත් කාර්ය මණ්ඩලය එය දැක තිබුණේ හික්කඩුවද පසුකර ගොස් තිබූ විටය. මේ පරීක්ෂණය විසඳීමට නිමිත් අසමත් වීය. ඔහු ඒ පිළිබඳව මාර්තු 26 වන දින දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දෙනුම් දුන්නිය. මේ ලෙසටම අප්‍රේල් 15 වන දින රාත්‍රී 9ට ගමන් කරනා මුහුදුබඩ දුම්රියේ ඝාතනය වූයේ වයස අවුරුදු 60ක් වූ සුනිල්ද සොයිසා මහතාය. මෙය පරීක්ෂා කිරීමට නිමිත්ත අවස්ථාවක් නොලැබිනි. නිමිත් ඒ වන විට තම නෑදායින් සමග ලන්ඩනයේ සංචාරයක නිරත වී සිටි නිසාය. අප්‍රේල් 11 වන දින තිබූ සිංහල අලුත් අවුරුද්ද අවසන් වූ 15 වන දිනම නිමිත් අදල සංචාරයෙන් නිරත වී තිබුණි. නිමිත් නැවත මව්බිමට පැමිණියේ අප්‍රේල් 28 වනදාය. ඒ වන විට ඝාතනය වූ සුනිල් මහතාගේ අවසන් කටයුතුද කළ තිබුණි. මුහුදුබඩ කුමාරී දුම්රියේ ජුනි මාස 12 වන දින පෙර ලෙසම රනිල් කරුණාරත්න මහතා රාත්‍රී 9ට ඝාතනය වූයේය. මේ අපරාධයේ සෙවීමට ජුනි 13 වන දිනම පැමිණි නිමිත් දුම්රිය පරීක්ෂා නොකළේය. අදාළ මෘත ශරීරය පරීක්ෂා කර නිමිත් පොලිස්පතිවරයා වන සුරේෂ් මහතාද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වන නලින් සෝමසිරි මහතාද හමු වී මුහුදුබඩ කුමාරී දුම්රියේ රාත්‍රී 9ට ගමන් කරනා වාරයේදී ජුලි මාස 10 වන දිනේදී දුම්රිය සේවකයින්වත් දැනුවත් නොකරම මගීන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් සෑම දුම්රිය මැදිරියකටම විසිරනසේ එක් මැදිරියකට තිදෙනා බැගින් දෙමිය යුතු බවට නිමිත් නියම කළේය. සෑම දුම්රිය පල්ලෙන්ම වයස අවුරුදු 60ක් වන පිරිමි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක්ද එදිනට දුම්රියේ ගමන් කරන නිමිත් හට ලැබෙන සලස්වන මෙන්ද ඉල්ලා සිටියේය. ජුලි මාස 10 වන දින එළඹුණි. රාත්‍රී 9 දුම්රියට සැලසුම් කරගත්තා ලෙසම පොලිස් නිලධාරීන්ද යොදවා තිබිණි. මේ දුම්රියට එදින වයස අවුරුදු 8ක් වූ කෙනෙක්ට ඇතුළු වූයේ ජයසේන මහතාම පමණි. නිමිත් සිතූ පරිදිම ඝාතකයා ජයසේනව මැරීමට පැමිණ උල් පිහියක් එළියට ගත් විගසින් නිමිත් එතනට පැන ඒ පිහිය උදුරා ගත්තේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ තුවක්කු ඝාතකයා වෙත දිගු කළ. ඝාතකයා වී තිබුණේ මුහුදුබඩ කුමාරී දුම්රියේ ආරක්ෂක සේවකයෙකු වූ සිසිර ගුණසේන මහතාය. මොහුව අම්බලන්ගොඩ පොලිසියට භාර දුන් නිමිත් අපරාධකරුවෙගේටක් වූ පුද්ගලයන් මේ ආකාරයට ඝාතනය කරන්නේ ඇයිදයි සිසිරගෙන් විමසූය. එවිට ඔහු මගේ අවුරුදු 60ක් වූ තාත්තාට තමුල්ලාගේ මහා ජර අධිකරණය මරණ දඬුවම දී මැරුවා. එයට තමයි මම මෙලෙස පලිගත්තේ. මට තව 3 දෙනාවයි මරන්න තිබුණේ. කොහෙද ඉතින් තමුසේ මේ ඔක්කොම විනාශ කරා? නිමිත් පෙරේරා මම ඔහෙට ලෙස කීයේය. පසුදින නිමිත්ව පොලිස් දෙපාර්තමේන්තුවට කැඳ වූ පොලිස්පති සුරේෂ් මහතා විමසූයේ කෙලසද ජුනි 13 වන දින ඊළඟ ඝාතනය වන්නේ ජුලි 10 බව පැවසූයේ කියාය. එවිට නිමිත් පොලිස්පතිතුමනි,
මම ඒ වෙලාවේ මුලින්ම හිතුවා ඝාතනය වූ දිනවල පිළිවෙල. ඒ 3 වන මස 20 වන දින සහ 4 වන මස 15 වන දින සහ ජුනි හෙවත් 5 වන මාසයේ 12 වනිදා. ඔබතුමාටම මේකේ පිළිවෙලක් පෙනෙන්නේ නැද්ද? මම නම් දැක්කා. ඒ තමයි අදාළ මාසයේ අදාළ දිනෙන් ගුණ කළ විට උත්තරේ 60යි. මම හිතන්නේ ඔයාට ඒක තේරුනේ නෑ. හරි කමක් නෑ. ඔබතුමාට පුළුවන් මට කොලයක් දෙන්න. හරි. මම දැන් ලියන එක හොඳට බලන්නකෝ. එවිට ඔයාටම තේරෙයි මම කියපු එක ගැන. මේ වගේ අපරාධකාරයින් වැඩ කරන්නේ හරිම පිළිවෙකටයි. අපරාධකරුගේ පියාව 60ේදී මරණවනේ. ඒ නිසා ගුණාකාරයේ 60ක් වන දිනවලදී එයා අවුරුදු 60 මිනිස්යන් මරනවා. විශේෂයෙන් පිරිමි. මේ වගේ අපරාධකාරවලන්ට කියන්නේ සීරියල් කිලර්ස්ලා කියලානේ පොලිස්පතිතුමනි. මේ අපරාධය අපේ ඩිටෙක්ටිව් නිමිත් විසඳපු විදිහ දැකලා සතුටු වූ පොලිස්පති සුරේෂ් මහතා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිමිට්ට විශාල ගාස්තුවක් ගෙව්වියේය. ඒ ඔහුගේ රහස් පරීක්ෂණ ගාස්තුවයි. නිමිතගේ ඔළුවටද හිසරදක් වූ මේ ගැටලුව විසඳා නිමිත් සතුටින් කැනඩා සංචාරයකද යෙදුනේය. අධිකරණයට අපහාස කිරීම සහ මිනිමෙරුම් චෝදනය යටතේ සිසිරට මරණ දඩුවම නියම වීය.